මායාවී කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් හිරේ ඉන්නකොට සංකල්පට හිතයිෂුව මතක් වෙනවා. එහෙම මතක් වෙලා මොන වගේ දෙයක්ද ඉදිරියට වෙන්නේ. ඉතින් අපි ඒ ගැන තමයි මේ කතා කරන්න බලාපොරොත්තුවකුත් ඇති කරගන්නේ. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා ආසාවක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්නවා නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව තමයි අපි අද මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගන්නට ඕනේ. මම මෙන්න මේ වගේ කාරණාවක් ඔයාට අනිවාර්යෙන්ම මතක් කරලා දෙන්නට සූදානමක් ඇති කර ගන්නවා. විශේෂයෙන්ම ඒ මොන වගේ දෙයක් ගැනද කතා කරන්නට පුළුවන් කමක් තියාගෙන ඉන්නේ කියන කතාව තමයි අපි අද අනිවාර්යෙන්ම කතා කරන්නට සූදානමකුත් ඇති කරගෙන ඉන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරලා දෙන්න සූදානමකුත් ඇති කරගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි අනිවාර්යෙන්ම කතා කරන්නට ඉඩක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැනත් අපි අද මේ වෙලාවේ මතක් කරන්නට සූදානම් වෙනවා. තව දෙයක් ගැන අපිට අනිවාර්යෙන්ම කතා කරන්නට chance එකක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ කියන දේ ගැන තමයි අපි අද මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් තියාගෙන හිටියේ. තව දෙයක් කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඒ තමයි ඔයා දන්නවද? ඒ තමයි කල්පනා කරනවා Taman කිසිම වැරද්දක් කළේ නැහැ කියන එක සංකල්ප. ඒ වගේම සංකල්ප තව දෙයක් හිතනවා. ඒ තමයි ඉක්මනින් හිතයිසි Taman ළඟට එන්න ඕනේ කියලා. ඉතින් කොහොමුණත් සංකල්පට ගොඩාක් මහන්සි නිසා චුට්ටක් නිින්ද යනවා ඉන්න තැනම. ඉතින් අන්න ඒ වෙලාවේ තමයි මේ හීන දකින්නේ. ඉතින් කොහොම හරි පොලිසියෙන් කතා කරනකොටත් දිගින් දිගටම අනිවාර්යෙන්ම කොහෙද ඉන්නේ කියන කතාව අහන්න ඉඩක් තියෙනවා කියන කාරණාව ගැන තමයි අද අපි මේ වෙලාවේදීත් කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට සූදානම් වෙලා ඉන්නේ කියන කතාව ගැනත් අද අපිට අනිවාර්යෙන්ම කතා කරගන්නට chance එකක් ලැබිලා තියෙනවා කියන කතාව ගැනත් මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කාරණාව ගැන තමයි අද අපි හැමෝම අනිවාර්යෙන් කතා කරගන්න ඕනේ. ඉතින් සංකල්ප මේ දකින හීනෙත් එක්ක හීනෙන් හරි මේ වගේ දෙයක් දැක්ක එක කොච්චර හොඳයිද කියන එක ගැන සංකල්පට දැනෙන්න හැඟෙන්න පුළුවන් වෙනවා කියලයි මම අද මේ වෙලාවේදී අනිවාර්යෙන්ම ඔයත් එක්ක කියන්න කටයුතු කරන්නේ.